මගේ ආදරණීය යාළුවෝ හැමෝටම නිල්මේස් ලයිෆ් YouTube channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. ඉතින් මගේ ජීවිතේ මේ දවස්වල ගත වෙන්නේ මේ වැස්සත් එක්කම තමයි. අපිට මේ වැස්ස තිබුණට අපි හැමෝම දන්නවනේ ලංකාවෙන් අඩකට ආසන්න අපේම සහෝදර ජනතාවක් වැස්ස නැතුව පීඩාවට පත් වෙලා ඉන්නවා කියලා. ඉතින් මේක මම අවස්ථාවක් කරගන්නවා එයාලටත් ඉක්මනින්ම වැස්ස ලැබිලා එයාලගේ ජීවිතේ ඉස්සෙල්ලා හිටියා වගේම සතුටින් ගත කරන්න ලැබෙන්න කියලා. එහෙනම් ඉතින් මං අද යන්නේ ක්‍රිස්පි චිකන් හදන්න. KFC වගේ ක්‍රිස්පි චිකන්. මොකද KFC ක්‍රිස්පි චිකන් එකේ රෙසිපි එක අදටත් සීක්‍රට් එකක්. ඒ ගැන දන්නේ මේ රෙස්ටුරන්ට් චේන් එකේ ඉන්න වගකීම් නිලධාරීන් විතරයි. ඒ හින්දා අපි අද බලමු මගේ ස්ටයිල් එකට කොහොමද ක්‍රිස්පි චිකන් හදන්නේ කියලා. මුලින්ම අපි චිකන් ටික හොඳට සෝදලා වතුර බේරෙන්න තියන්න ඕනේ. ඔයා චිකන් ටික හොදනකොට ලුණු චුට්ටක් දාලා හොදන්න. මම අද චිකන් ග්‍රෑම් 500ක් වගේ අරන් තියෙනවා චිකන් බ්‍රෙස්ට් එකෙන්. ඊළඟට මම මේ සීසනින් ටික එකතු කරගන්නේ මගේ චිකන් එක මැරිනේට් කරගන්න. මම අද චිකන් ටික මැරිනේට් කරගන්න යොදාගත්තා මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු, සෝයා සෝස්, ඉඟුරු සුදු ලුණු. ඉඟුරු සුදු ලුණු වාට යූස් කරන්න පුළුවන් පොඩියට චොප් කරලා ගන්නත් පුළුවන් චූටි කෑලි කෑලි වගේ හිටින්න. හැබැයි ගොඩාක් චූටි කෑලි වෙන්න ගන්න. එහෙම නැත්නම් වාට ජින්ජර් ගාලික් පවුඩර් එක හරි පේස්ට් එක හරි යූස් කරන්න පුළුවන්. ඉතින් ඔයාගේ රස පදමට ලුණු දාගන්න. ඉතින් මේ සීසනින් මික්ස්චර් එකේ තමයි මම චිකන් ටික මැරිනේට් කරන්නේ. ඔයාට පුළුවන් චිකන් ටික හරියම තුනියට කපා ගන්න. එහෙම නැත්නම් දැන් මම ගත්ත චිකන් බ්‍රෙස්ට් එකන්නේ කටුවලිනුත් ගන්නවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ කැමැත්ත ඒක. තුනියට කපා ගන්නවා නම් අපිට වාසියක් තියෙනවා ඇත්තටම. ඒක මම ඉස්සරහට කියන්නම්. මේ ටික මම හොඳට මික්ස් කරලා පැය 3-4ක් විතර ෆ්‍රිජ් එකේ යට කොටසේ හොඳට මැරිනේට් වෙන්න තියන්න ඕනේ. ඉතින් මගේ යාළුවෝ KFC එකෙන් ක්‍රිස්පි චිකන් කාලා තිබුණාට දැනගෙන හිටියද KFC රෙස්ටුරන්ට් චේන් එක කොහොමද හැදුනේ? කවුද මේකේ නිර්මාතෘවරයා කියලා? ඉතින් ඒ ගැනත් මම අද ඔයාලට කියන්නම්. ඇත්තටම එයාගේ ජීවිත කතාව අපේ ජීවිතවලටත් ගන්න ලොකු ආදර්ශමත් කතාවක්. ඉතින් මගේ යාළුවෝ දන්නවද මේ ලෝක ප්‍රකට KFC කියන නාමය පටන් ගත්ත රට මොකක්ද කියලා? ඒ තමයි ඇමරිකාව. ඇමරිකාවේ 1890 දී තමයි KFC නිර්මාතෘ කර්නල් හාලන් සැන්ඩර් මහත්තයා උපත ලබන්නේ. ඇත්තටම මෙයාගේ ජීවිත කාලේ නම් හරිම කටුක ජීවිතයක් තමයි මෙයා ගත කළේ. මොකද දුප්පත්කම නිසා. මෙයාට අවුරුදු 40ක් යනකොටත් මෙයාට ස්ථිර රැකියාවක් තිබ්බේ නැහැ. ස්ථිර ආදායම් මාර්ගයක් තිබුණේ නැහැ. නගරේ එක එක වැඩ කර කුලී වැඩ කර තමයි මෙයා ජීවත් වුණේ. පස්සේ මෙයා සර්විස් සෙන්ටර් එකක් පටන් ගත්තා. ඒ සර්විස් සෙන්ටර් එකේ වැඩ කරන ගමන් එයා එතෙන්ට එන කස්ටමර්ස්ලාට ෆ්‍රයිඩ් චිකන් හදලා දෙන්න පටන් ගත්තා. ඉතින් වැඩි කාලයක් යන්න කලින්ම ඒ කස්ටමර්ස්ලා අතර මේක ගොඩක් ප්‍රසිද්ධ වුණා. හොඳ බිස්නස් එකකුත් තිබුණා. හැබැයි අවාසනාවකට මෙයාට මේ සර්විස් සෙන්ටර් එකේ තැන වෙනස් කරන්න සිද්ධ වුණා. ඒකත් එක්ක ෆ්‍රයිඩ් චිකන් වලට කස්ටමර් බේස් එකක් නැති නිසා මෙයාට මේ ව්‍යාපාරය తాවකාලිකව නවත්තන්න සිද්ධ වුණා. හැබැයි ඒ කාල සීමාව තුළ
එයාගේ උත්සාහය එයා අතෑරියේ නැහැ. ගොඩක් එක්ස්පෙරිමන්ට් කරලා එයාටම යුනික් වෙච්ච රෙසිපි එකක් එයා හොයාගත්තා. ඒ වෙලාවේ එයා හිතන්නේ නැතුව ඇති ඒ රෙසිපි එක මුළු ලෝකයක්ම රස ගන්නවන්න පුළුවන් ලෝක ප්‍රකට රෙසිපි එකක් වෙයි කියලා. ඉතින් මෙයා මේ හොයාගත්ත රෙසිපි එක හෝටල් වලට හඳුන්වලා දෙන්න මෙයා රට පුරාම ඇවිද්දා. නමුත් මේ උත්සාහයන් සාර්ථක වුණේ නැහැ. අවසානයේදී එයා පුංචියට රෙස්ටුරන්ට් එකක් පටන් ගත්තා කෙන්ටකි ෆ්‍රයිඩ් චිකන් කියලා. ඉතින් ওই නාමය තමා කෙටි වෙලා KFC කියලා අපි භාවිතා කරන්නේ. ඉතින් මේ පොඩියට පටන් ගත්ත රෙස්ටුරන්ට් එකේ හැදුනේ මෙයාගේ අර යුනික් රෙසිපි එකට හදන ෆ්‍රයිඩ් චිකන්. ඉතින් වැඩි කල් යන්න කලින් මේක ජනතාව අතර ගොඩාක් ප්‍රසිද්ධ වුණා. ඉතින් ඔන්න ඔහොම පොඩියට පටන් ගත්ත රෙස්ටුරන්ට් එක තමයි අද වෙනකොට මුළු ලෝකයේම පැතිරලා තියෙන KFC කියන ලෝක ප්‍රකට බහුජාතික සමාගම් ජාලය හැදුනේ. ඉතින් අපිට මේකෙන් ගන්න පුළුවන් ලොකුම ආදර්ශය තමයි මේ හාලන් මහත්තයා මේ රෙස්ටුරන්ට් ජාලය පටන් ගන්නකොට එයාගේ වයස අවුරුදු 40ක් ඉක්මවා ගිහින් තමයි තිබුණේ. ඉතින් වයස කියන්නේ ඉලක්කමක් විතරයි. සාර්ථකත්වයට යන්න කවදාවත් වයස කියන දේ අදාළ වෙන්නෙම නැහැ. ඔයාගේ වයස දැන් කීය වුණත් අදම පටන් ගන්න. මේ මොහොතේ මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයාගේ හීනෙට යන්න එක චූටි පියවරක් ඉස්සරහට තියන්න. මොන අභියෝග ආවත් මොන අපහසුතා ආවත් ඔයාගේ හීනෙම ජීවත් වෙන්න. මොකද ඔයා දන්නේ නැහැ ඔයාගේ හීනේ සැබෑ වෙන්න තියෙන්නේ ඔයා ගන්න තව එකම එක උත්සාහයකින් පස්සේද කියන එක. එකම එක පියවරකින් පස්සේද කියන එක. ඉතින් ඔන්න කතාවෙන් අපි දැන් චිකන් ටික ෆ්‍රයි කරන තැනටත් ඇවිල්ලායි තියෙන්නේ. මං මේකට පිටිබැට එක හදාගත්තේ පිටිකෝප්ප එකට කෝන්ෆ්ලා කෝප්ප භාගයක්. මං ඊට වැඩිය ගත්තා අනුපාතය මං ගත්තේ පිටිකෝප්ප එකට කෝන්ෆ්ලා භාගයයි. මේකට කෝන්ෆ්ලා දාගන්න ඕනි කියලා එකක් නැහැ. ක්‍රිස්පි වලට ගන්න ඕන නම් ඔයාලට පුළුවන් කෝන්ෆ්ලා ඇඩ් කරගන්න. ඊට අමතරව මම මේකට ගම් මිරිස් කුඩු දාලා හොඳට මික්ස් කරගත්තා. මේක මම කොටස් දෙකකට වෙන් කරගත්ත මේ පිටි මිශ්‍රණය බැටර් එක හදන්නයි පිටි තවරන්නයි. මම බැටර් එක හදාගත්තේ ෆ්‍රෙෂ් මිල්ක් දාලා. ඔයාලා දැක්කනේ. ඝනකම ප්‍රමාණයත් මම පෙන්නුවා. ඉතින් අපි ඊට පස්සේ මේ චිකන් කෑලි ටික අපේ පිටි බැටර් එකේ හොඳට තවරලා පිටි මිශ්‍රණයට දාලා තද කරන්න යන්න එපා වැඩිය. පොඩ්ඩක් පිටි ඉහළ වගේ ගන්න. ඉහළ වගේ අරගෙන ඔයා හොඳට මේක සොලව ගන්න ඕනේ. මේ වගේ හොඳට ගසා ගන්න ඕනේ චිකන් කෑල්ල. ඒකත් එක්ක තමයි අපිට හරිම ලස්සනට හොඳ ක්‍රස්ට් එකක් එක්ක චිකන් එක හදාගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි අපි ඔය පිටි මිශ්‍රණය දාලා හදනවත් එක්කම මේ ටික බැද ගන්න ඕනේ. නැත්තම් තිබ්බොත් එම අර අපි බලාපොරොත්තු වෙන ක්‍රස්ට් එක අපිට ලස්සනට ගන්න වෙන්නේ නැහැ. ඒ වගේම ඔයාගේ ලිපේ හීට් එක ගැන සැලකිලිමත් වෙන්න. ලොකු හීට් එකකින් බදින්න යන්න එපා මේක. ඔයා සාමාන්‍යයෙන් මීඩියම් හීට් එකේ වගේ මේ ටික හිමීට බැද ගන්න. මොකද ඔයා හීට් එක වැඩි කරගත්තොත් ඉක්මනින්ම මේ චිකන් එක වටේ තියෙන මේ මිශ්‍රණය කර වෙලා යනවා. ඇතුළේ චිකන් කෑල්ල තැම්බෙන්නේ නැහැ. ඒ හින්දා මීඩියම් හීට් එකේ හිමීට මේ ටික ලස්සනට බැද ගන්න. ඉතින් මේක ගැඹුරු තෙලේ තමයි බදින්න ඕනේ. සාමාන්‍යයෙන් අපි ක්‍රිස්පි චිකන් හදනකොට ගැඹුරු තෙලනේ බදින්නේ. ඉතින් මම මෙන්න මේ වගේ තෙල් ප්‍රමාණයක තමයි බැදගත්තේ. මොකද මම අර එකපාරක් භාවිතා කරාට පස්සේ නැවත තෙල් භාවිතා කරන්නේ නැති නිසා මම ඉතින් ටික දාලා මේ විදිහට බැදගත්තා. මේ බලන්නකෝ හරිම ලස්සනට ඇවිල්ලා තියෙනවා. මම හිතනවා රසත් ඒ වගේම ඇති කියලා. ඉතින් අපි එකපාරක් දෙපාරක් බදිනකොට තෙල් එකේ අඩිය මේ වගේ අර පිටි තැම්පත් වෙනවා. ඉතින් ඕක ටිකක් වෙලා යනකොට කළු වෙනවා. ඒ හින්දා ඔයා කීප පාරක් බදලා පිටි ටික ගොඩාක් කළු වුණාට පස්සේ ඒ ටික අයින් කරලා
තෙල් ටික බේරලා අරගෙන බැද ගන්න. නැත්තම් එහෙම චිකන් කෑල්ලේ උඩ ඒ ටික තැම්පත් වෙන්න පුළුවන් ඇවිල්ලා. එතකොට අර ලස්සන කලර් එක එන්නේ නැහැ. ඉතින් ඔයා රස කර කර කන KFC ක්‍රිස්පි චිකන් එකේ නිර්මාතෘ කර්නල් හාලන් සැන්ඩර් මැතිතුමාගේ ජීවිත කතාවද දැනගත්තනේ. ඒ වගේ සුන්දර අවසානයන් තියෙන හැම ජීවිත කතාවකම ආරම්භය හරිම කටුකයි. ඒ වගේම තමයි අපේ ජීවිතවලත් කටුක කාලයන් තුල අපි උත්සාහයෙන් අදිෂ්ඨානයෙන් කැපවීමෙන් අපේ හීනය කරා යමු. උත්සාහය අතාරින්නේ නැතුව. එහෙනම් ඉතින් මං අදට ගිහින් එන්නම්. ඔයාලා මතක ඇතුව මේ ක්‍රිස්පි චිකන් එක try කරලා බලන්න. මගේ යාළුවෝ හැමෝටම තෙරුවන් සරණයි.